අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා channel එකත් එක්ක ඒ වගේම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම මම මේ වෙනකොටත් මේ පේපර් එකේ එක කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා වීඩියෝ එකක් එකතු කරලා තියෙන channel එකට. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එකත් එක්ක නම් මුලින්ම එකතු වෙලා ඉන්නේ මම දකුණු පැත්තේ ඉහළ කෙළවරින් කාඩ් එකක් ඇඩ් කරලා තියන්නම්. ඕන කෙනෙකුට ඕන වෙලාවක මේ වීඩියෝ එකට යන්න පුළුවන් වෙන්න. ඒ වගේම පල්ලෙහා description එකෙත් මම වීඩියෝ එකේ link එක ඇඩ් කරලා තියන්නම්. ඒත් එක්කම සුපුරුදු විදිහටම මේ පේපර් එකෙත් ඩ්‍රයිව් ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න කලින් පේපර් එක ඩවුන්ලෝඩ් කරලා යම්කිසි උත්සාහයක් යොදලා වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා නම් වැඩි සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්. එතකොට අද මේ කරලා දෙන්න යන්නේ 7 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ළමයින්ගේ දෙවෙනි වාර විභාගයේ ගණිතීය ප්‍රශ්න පත්‍රයට අදාළව දෙවෙනි කොටස සම්පූර්ණ සාකච්ඡාවක් කරලා දෙන්න. කලින් වීඩියෝ එකෙත් මතක් කරපු විදිහටම පේපර් එක කොළඹ ඉසිපතන විද්‍යාලයේ පේපර් එකක්. මේ පේපර් එක සම්බන්ධව තියෙන සියලුම අයිතීන් විද්‍යාලයේ සතු බව බොහොම කාරුණිකව මතක් කරනවා. අපි මේ ළමයින්ට මේක සාකච්ඡා කරලා දීමක් විතරයි වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ දේවල් ටික තමයි මූලිකවම මතක් කරන්න තියෙන්නේ. අපි ඉක්මනට යමු වීඩියෝ එකට. මම බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නාංක 1 සිට පිළිවෙලට සම්පූර්ණ දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා දෙන්න. අපි යම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. ඒත් එක්කම තව විශේෂයෙන් කාරණාවක් කියන්න තියෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp සමූහ කීපයකටම ලින්ක්ස් මම එකතු කරලා. ඉතින් මේ WhatsApp සමූහත් එක්ක එකතු වුණොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා ඉගෙනුම් ආධාරක අපි ඒකේ ෂෙයා කරනවා. ඉගෙනුම් ආධාරක කියලා මේකෙන් අදහස් කරන්නේ short notes papers ඒ වගේ දේවල්. අපි පන්ති විදිහට සමූහ කීපයක් පවත්වාගෙන යනවා. ඒත් එක්කම 10 11 ශ්‍රේණි වලට අදාළ ළමයින්ගේ වෙනම සමූහ විදිහටත් ඒත් එක්කම 7 සහ 8 පන්ති වලට අදාළව වෙනම සමූහයක් විදිහටත් සහ 6 7 පන්ති වලට අදාළව වෙනමම සහ ප්‍රාථමික අංශ වලටත් වෙනමම ගෲප්ස් ටිකක් තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ඒ ටික චෙක් කරලා ඒකට ඇඩ් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඉස්සරහට ලොකු උදව්වක් ගෲප් එකෙන් අපෙන් ගන්න පුළුවන් වෙයි. රයිට්. අපි යමු දවසේ වීඩියෝ එකට. ඉතින් මේ පේපර් එකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ කාරණාව තමයි මේ මුළු පේපර් එකටම අපිට හම්බෙලා තියෙන පැය දෙකක් වගේ කාලයක්. එතකොට ඔයාලා පළවෙනි පේපර් එකට පැයක් වගේ මේ වෙනකොටත් වියදම් කරලා නම් තියෙන්නේ ඔයාගේ කාලයෙන්. ඔයාට අනිවාර්යයෙන්ම දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න ටික හදන්න පැයක් වගේ කාලයක් තමයි ඉතුරු වෙන්නේ. ඒත් එක්කම අපිට විස්තරවල දීලා තියෙනවා පළමු ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න කියලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒක අතාරින්න කොහෙන්වත් අපිට හැකියාවක් නැහැ. පළමු ප්‍රශ්නයට ලකුණු 16ක්ද අනිත් සෑම ප්‍රශ්නයකටම ලකුණු 11 බැගින්ද හිමි වෙනවා කියලා තියෙනවා. මෙන්න මේ හැම ප්‍රශ්නයක්ම ඉස්සරහින් ඒකට තියෙන ලකුණු ප්‍රමාණත් බොහොම පැහැදිලිවම එයාලා ඉදිරිපත් කරලා තියෙනවා. අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පිළිවෙලට හැම ප්‍රශ්නයක්ම හදාගෙන යමු. මම මෙතන ප්‍රශ්න 5කට විතරක් පිළිතුරු සපයන්න කියලා තිබුණාට සම්පූර්ණ පේපර් එකම සාකච්ඡා කරලා දෙනවා. අපි කරන වැඩේ පිළිවෙලට යන එක අපි හැමෝටම හොඳ නිසා මම පළවෙනි ගානෙන් පටන් ගන්නම්. එහෙම නැතුව පේපර් එකක් කරනකොට අනිවාර්යයෙන්ම පළවෙනි ගානෙම පටන් ගන්න ඕන කියලා හැම එකක් ඇත්තටම නෑ. අපිට ලේසිම ගානෙන් තමයි පටන් ගන්නෙ. නමුත් වීඩියෝ එකේ පිළිවෙලක් තියෙන්න ඕන නිසා මම අනිවාර්යයෙන්ම පළවෙනි ගානේ ඉඳන් පිළිවෙලට ඉස්සරහට හදාගෙන යන්න. පළවෙනි ගානේ කොටස් 3ක් තියෙනවා ABC කියලා. ඒ කොටස නම් සාධක සහ ගුණාකාර ආශ්‍රයෙන් තමයි අහලා තියෙන්නේ. මට හිතෙනවා ඒ ගාන හදලා දෙන්න මෙතන මේ ඉස්සරහ තියෙන ඉඩ ප්‍රමාණය ඇති වෙයි කියලා. ඒක නිසා මම අලුත් පිටුවකට යන්නේ නැතුව මම මෙතනම උත්තර ටික හදලා දෙන්නම්. අපිට සංඛ්‍යා 3ක් දීලා තියෙනවා 30. ඒක ගුණිත විදිහටත් කඩලා ලියලා දීලා තිනවා දෙවරක් 3 වරක් 5 කියලා. හරිනේ දෙවරක් 3 6යි. 6 5න් ගුණ වුණාම 30 හැදෙනවා. පළවෙනි එකේ ප්‍රශ්නයක් නැහැ. 45 සමානයි 3 වරක් 3 වරක් 5. 3 වරක් 3 9යි. 9 ආපහු 5න් ගුණ වුණාම 45 හැදෙනවා. එතන ගැටලුවකුත් නැහැ. 60 සමානයි කියලා දීලා තිනවා දෙවරක් 3 වරක් 5යි. දෙවරක් 2 4යි. 4 ආපහු 3න් ගුණ වුණාම 12යි. 12 ආපහු සැරයක් 5න් ගුණ වුණාම 60යි. ඒකේ ප්‍රශ්නකුත් නැහැ. එතකොට මේකේ පළවෙනි කොටසෙන් අපෙන් අහන්නේ මහා පොදු සාධකය සොයන්න. මේ සංඛ්‍යා තුනටම එහෙම නැත්නම් 30ට 45ට සහ 60ට කියන සංඛ්‍යා තුනට අදාළව මහා පොදු සාධකය. මේ වචනේ චුට්ටක් අපි කෑලි වලට කඩලා බැලුවොත් මහා කියන්නේ ලොකුම කියන අදහසනේ. පොදුයි කියන්නේ තුන් දෙනාගම තියෙන්න ඕනි කියන එක. සාධකයක් වෙන්නත් ඕනි. හරිනේ. ඉතින් මේක ගුණිත විදිහට දීලා තිනවා කියන්නේ ඉතින් කොහොමත් සාධකාකාරයෙන් නෙවෙයි දීලා තියෙන්නේ. එහෙනම් බලමු තුන් දෙනාටම අයිති ලොකුම තුන් දෙනාගේම තියෙන පොදු එක මොකක්ද කියලා. මෙතන මුලින්ම අපි පිළිවෙලට ගියොත් වැඩේ ටිකක් ලේසි වෙයි.
මේ පේලියේ දෙක තියෙනවා නමුත් මේ පේලියේ දෙක නෑ 60 ලියලා තියෙන විදිහට නම් දෙක ආපහු දෙකේව දෙකක්ම තියෙනවා නමුත් මේ 45 කියන එකේ දෙක නෑනේ මෙතන මේ පොදු කියන වචනයක් තියෙනවනේ එහෙනම් තුන් දෙනාටම අයිති වෙන්න ඕනේ එහෙනම් අපිට පුළුවන් දෙක කියන එකනාව මේකෙන් අයින් කරලා දාන්න ඊළඟට බලමු 3 කියන ඉලක්කම මේකේ 3 තියෙනවා 45 ලියුප එකේ 3 ඒවා දෙකක්ම තියෙනවා 60 ලියුප එකේ 3ක් තියෙනවා එතකොට මේ පොදු කියන එකට එක හොඳටම ගැලපෙනවා නේද එතකොට පිට පුළුවන් මේකේ එන මේ 3 කියන ඉලක්කම හැම එකටම පොදුයි කියලා චුට්ටක් ඔන්නොහොම මාක් කරලා පෙන්නන්න එකක් හම්බුණා කියලා කියන්නේ ඔක්කොම වැඩේ හරි කියන එක නෙමෙයි තව තියෙන්න පුළුවන් තව පොඩ්ඩක් චෙක් කරලා බලමු දෙක නෑ කියලා අපිට පැහැදිලි හොඳටම 3 තුන් දෙනාටම පොදුයි කියන එක ආවා ඒත් එක්කම පළවෙනි 30 කියලා ලියලා තියෙන එකෙත් පහ තියෙනවා 45 ලියලා තියෙන එකෙත් පහ තියෙනවා 60 ලියලා තියෙන එකෙත් පහ තියෙනවා එහෙනම් පහත් පොදුයිනේ එහෙනම් එයාවත් ගමු එයාවත් චුට්ටක් ඔන්නෝම මාක් කරගමු දැන් හොඳටම පැහැදිලි පොදු සාධක දෙකක් තියෙනවා සංඛ්‍යා තුනටම පොදුව අපි මේ හොයන්නේ මහාම පොදු සාධකේ එහෙනම් අපි මම කෙටියෙන් ලියන්නම් පෝසා කියලා එහෙනම් අපි මේ තුන් දෙනාගෙම තියෙන තුනේ ඉලක්කමයි මේ තුන් දෙනාගෙම තියෙන පහ කියන ඉලක්කමයි ගුණ කරලා තුන් දෙනාටම තියෙන ලොකුම පොදු සාධකේ හොයාගමු 3 වරක් 5 15යි එතකොට මේ 30 45 60 කියන සංඛ්‍යා තුනේ මහා පොදු සාධකය 15යි කියලා බොහොම සරලව ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් මහා පොදු සාධකයක් අපි හොයාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔය මහා පොදු සාධකෙන් මේ දීලා තියෙන සංඛ්‍යා ටික ඉතුරු නැතුව බෙදෙන්න ඕනේ. නැත්නම් එයා සාධකයක් වෙන්නේ නැහනේ. එතකොට අපි 30 15න් බෙදලා බැලුවොත් 2යි. ඉතුරු වෙන්නේ නැහැ මොකුත් 30ට ඒක ගැලපෙනවා. 45 කියන සංඛ්‍යාවත් ඔය මහා පොදු සාධකේ හොයාගත්ත 15න් බෙදලා බැලුවොත් 3යි. ඒකටත් ගැලපෙනවා එනවා. 60 කියන සංඛ්‍යාව 15න් බෙදලා බැලුවොත් උත්තරයක් එනවා 4යි කියලා. එහෙනම් ගත්ත සංඛ්‍යා තුනටම අපිට මේ ආපු මහා පොදු සාධකයේ උත්තරේ ගැලපෙනවා 30 45 60 කියන සංඛ්‍යා තුනට මහා පොදු සාධකයේ 15යි මේක හැදුවොත් ලකුණු 2යි. ඔහොම මෙමු දෙවෙනි කොටසට මේක රෝම ඉලක්කම් එක්ක මම රෝම ඉලක්කම් දෙක මෙතනම හදලා පෙන්නන්නම්. ඊට පස්සේ කියනවා කුඩාම පොදු ගුණාකාරය. ළමයි ගොඩක් විට පටල ගන්න තැන් දෙකක් ඔය මහා පොදු සාධකය සහ කුඩාම පොදු ගුණාකාරය. එතන මේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ අපි මේ සංඛ්‍යා ටික ගුණාකාර විදිහට නැත්තම් චක්‍රේ පිළිවෙලට ලියාගෙන ගියොත් මුලින්ම ඔය තුන් දෙනාගේ සමාන අගයක් එන්නේ කොයි වෙලාවද කියලා. දැන් මේක චක්‍රේ ලියනවා කියන්නේ පොඩ්ඩක් අමාරු වැඩක්. එහෙම වුණොත් 30 වරක් චක්‍රේ ලියන්න වෙනවා. 45 වරක් චක්‍රේ එහෙම නැත්නම් ගුණනවගුව ලියන්න වෙනවා. 60 වරක් ගුණනවගුව ලියන්න වෙනවා. ඒක පොඩ්ඩක් අමාරුයිනේ. ඒක නිසා ටිකක් ඊට ලේසි ක්‍රමයක් බලමු. දැන් මෙතන මේ සාධක විදිහටත් මේ ගුණ කිරීම දාලා කඩලා දීලා තියෙන නිසා අපි ඒක පාවිච්චි කරලා යන්. මම මෙතන මම මහා පොදු සාධකයේ හොයාගන්න ගත්ත මෙන්න මේ ඇදපු නිල් පාට ඉරි ටික මම මකලා දාන්නම්. හරි. දැන් ආපහු මම මෙයාව පොඩ්ඩක් දර්ශක විදිහට ලියා ගන්නම්. මෙතන දෙකේ ඒවා තියෙන එකක් විතරයි. එහෙනම් දෙකේ පළවෙනි බලේ තුනේවත් තියෙන්නේ එකයි තුනේ පළවෙනි බලේ පහේවත් තියෙන්නේ එකයි පහේ පළවෙනි බලේ මම මෙයාව ආපහු ලියා ගන්නම් 45 කියන එක තුනේවා දෙකක් තියෙනවා ඒ කියන්නේ තුනේ දෙවෙනි බලය සහ පහේ පළවෙනි බලය මම 60ත් දර්ශක විදිහට ලියා ගන්නම් සාධක විදිහට දීලා තියෙන හින්දා දෙකේ දෙවෙනි බලය වරක් තුනේ පළවෙනි බලය වරක් පහේ පළවෙනි බලය හරි ඊට පස්සේ මේ කුඩා පොදු ගුණාකාරය හොයනකොට අපි කරන්නේ මේ තියෙන හැම සාධකයකම වැඩිම බලය ගන්න එක වැඩිම දර්ශකය අගේ ගන්න එක එතකොට මෙතන දෙකේ හොඳට හොයලා බැලුවොත් මේ දේවල් තුනේම දෙකේ වැඩිම බලයක් තියෙන්නේ දෙවෙනි බලය ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය වරක් දැන් බලන්න තුනේ වැඩිම කීයද තියෙන්නේ කියලා තුනේ දෙවෙනි බලයනේ වැඩිම තියෙන්නේ තුනේ දෙවෙනි බලය වරක් දැන් බලන්න පහෙත් කීයද වැඩිපුරම තියෙන්නේ කියලා. පහේ නම් පළවෙනි බලය තියෙන්නේ. පහේ පළවෙනි බලය. දැන් ඕක සුළු කරමු. දෙකේ දෙවෙනි බලය ඇවිල්ලා 4යි. තුනේ දෙවෙනි බලය 9යි.
5 පළවෙනි බලය ඉතින් 5යි. මම සුළු කරන්න ලේසියට ඔය පිළිවෙලට ගන්නේ නැතුව මම 4 5න් වැඩි කරලා වැරදුනා. 4 5න් ගුණ කරලා එන උත්තරය ආපහු 9න් ගුණ කරන්න. 4 වරක් 5 කියන්නේ 20යි. 20 ආපහු 9න් ගුණ වුණාම එනවා උත්තරයක් 180යි කියලා. එතකොට මේ සංඛ්‍යා ටිකේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 180. ඒ කියන්නේ අපි 30 වරක් චක්‍රය එක දිගටම ලියාගෙන ගියොත් 45 වරක් චක්‍රය එක දිගටම ලියාගෙන ගියොත් 60 වරක් චක්‍රය එක දිගටම ලියාගෙන ගියොත් ඔය තුන් දෙනා මුලින්ම සමාන වෙන්නේ 180 කියන අගයේදී. ෂුවර් නෑ වගේ නම් චුට්ටක් ලියලා බලමු. මට මේ ටික මකන්න වෙනවා. මට ආපහු මේ සංඛ්‍යා ටික ලියන්න වෙනවා. 30 45 සහ 60. මම මේ ලියන්න යන්නේ මෙයාලගේ චක්‍රවල් ටික. එතන මම පළවෙනි ගුණාකාරය නොලියා ඉන්නම්. මොකද ඉතින් 30 වරක් එක 30මනේ ආපහු හම්බෙන්නේ, 45 වරක් එක 40මයි, 60 වරක් එක 60මයි. කොහොමත් මේ තුන් දෙනා සමාන නෑනේ. මම දෙවෙනි ගුණාකාරයෙන් දැන් ලියන්න. 30 ඒවා දෙකක් 60යි, 45 ඒවා දෙකක් 90යි, 60 ඒවා දෙකක් 120යි. ආවේ නෑ. එහෙනම් තුනේ ගුණාකාරයට යන්න. 30 ඒවා තුනක් 90යි, 45 ඒවා දෙකක් නෙමෙයි, 45 ඒවා තුනක් 135යි, 60 ඒවා තුනක් 180යි. සමාන වුණේ නෑ. හැබැයි 90 90 දෙකක් නම් ආවා නේ. 30 පොලිමෙත් 90ක් ආවා, 45 පොලිමෙත් 90ක් ආවා. හැබැයි 60 පොලිමේ දැන් ඉතින් කීයටවත් අය 90ක් එන්නේ නැහැ. මොකද 60 පොලිම පටන් ගන්නෙම 120න්. එහෙනම් තව ඉස්සරහට ලියන්න වෙනවා. ආය මේකේ ආය 90ක් හම්බෙන්නේ නැහැ අපිට. එතකොට 30 ඒවා දැන් බලන්න වෙන්නේ දෙකේ ගුණාකාරය බැලුවා, තුනේ ගුණාකාරය බැලුවා. දැන් බලන්න වෙන්නේ හතරේ ගුණාකාරය. 120යි, 45ත් හතරේ ගුණාකාරය බලන්න වෙනවා. 180යි, 60ත් හතරේ ගුණාකාරය බලන්න වෙනවා. 240යි. ඒත් වැඩේ ටිකක් තාම සෙට් නෑ වගේ ගතියක් තමයි තියෙන්නේ. මොකද මෙතන 120ක් ඇවිල්ලා තිනවා, 120ක් ඇවිල්ලා තිනවා 60ත්. නමුත් 45 120ක් නෑ. හැබැයි හොඳට බැලුවොත් 180 දැන් අපිට ඉස්සෙල්ලා උත්තරය ආවේ නේ. 45 සහ 60 182ක් තියෙනවා. හැබැයි 30 තාම 180ක් ඇවිල්ලා නෑ. 30ත් 180ක් ආවොත් වැඩේ ගොඩ. බලමු එහෙනම්. තව එකක් ලියන්න වෙනවා. 30 වරක් 5 150යිනේ. එතකොට 45 වරක් 5ත් බලන්න වෙනවා. 45 ඒවා 5ක් බැලුවොත් අපි 225යි. ඒත් එක්කම බලන්න වෙනවා 60 ඒවා 5කුත් 300යි. 300යි. තාම නිකන් හරියටම තුන් දෙනාටම හරියන එකක් ආවේ නැහැ. තව එකක් ලියමු එහෙනම්. 30 ඒවා 6ක් 180යි. අන්න අපිට ඔච්චර වෙලා හොයපු එක හම්බුණා. 180 තියෙනවා, 180 තියෙනවා, 180 තියෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ කට්ටියගේ ගුණන වගුව වෙන වෙනම අරන් ලියපුවාම මුලින්ම ඔය තුන් දෙනා සමාන වෙන්නේ කෝකද? ඒක තමයි යාගේ කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට ගුණාකාර නෑ කියලා එක නෙමෙයි, සමාන වෙනවා. සමාන වෙනවා තියෙනවා. ඒක කුඩාම එක නෙමෙයි හැබැයි. කුඩාම පොදු ගුණාකාරය අපි හොයන්නේ මෙතන. මෙහෙමත් ගන්න පුළුවන්. මේ වැඩේ ටිකක් ඉතින් සංඛ්‍යාව ලොකු වෙනකොට තේරෙනවා ටිකක් අමාරුයි කියලා. මොකද ಗುಣ කරලා එන ඉලක්කම් ලොකුයි. ඒ නිසා අපි අර දර්ශක ක්‍රමයට යමු. මොකද එහෙම ගියොත් සම්පූර්ණ ලකුණු ටික අපිට නැති කරගන්න නැතුව ගන්න පුළුවන්. එතකොට මේ කෑලි දෙක හරියට හැදුවොත් මේ වෙනකොට ලකුණු 4ක් අරන් ඉන්නේ. අපි යන් B කොටසට. B කොටස නිමල්ගේ සහ කමල්ගේ කියලා උපන්දින දෙකක් දීලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතන ප්‍රශ්නේ දැන් බලා ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් එකෙන් අහනවා කමල් නිමල්ට වඩා කොපමණ බාලද කියලා. බැලුවොත් එහෙම ඔව් කමල් තමයි 2007 ඉපදිලා තියෙන්නේ, නිමල් 2005 ඉපදිලා තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ අතර කොච්චර වයස පරතරයක් තියෙනවද කියලා බලන්න පුළුවන් මෙන්න මේ උපන්දින දෙකේ වෙනසෙන්. එහෙනම් අපි 2007 4 මාසේ 7න් අයින් කරලා දාමු 2005 7 මාසෙන් 3 කියන දිනේ. මෙයාලා අයින් කර අඩු වෙන්නයි ඕනේ. වෙනසක් තමයි හොයන්න ඕනේ. මේ තියෙන්නේ දින, මේ තියෙන්නේ මාස, මේ තියෙන්නේ අවුරුදු. අඩු කරමු.
දින 7කින් දින 3ක් බොහොම ප්‍රශ්නයක් නැතුව අඩු කරන්න පුළුවන්. දින 4යි මාස 4කින් මාස 7ක් අඩු කරන්න බෑ. එතන ගැටලුවක්. පළවෙනි පේපර් එක කරනකොටත් මේ වගේ ගැටලු තියෙනකොට දන්නවනේ මොකද්ද කරන්න කියලා. අපි මේ පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. හැබැයි ඒ ඉල්ල ගන්න එක මාස පැත්තට යනකොට 12ක් විදිහට තමයි යන්නේ. මොකද මේ අවුරුද්දක් තමයි ඉල්ලගන්නේ. එතකොට 12යි 4යි 16ක්නේ. 16න් තමයි ඔය මාස 7 අඩු වෙන්න ඕනේ. 16න් 7ක් අඩු වුණාම මාස 9යි. දැන් මෙතන හොඳට බැලුවොත් 2007 නෙමෙයි තියෙන්නේ 2006. මොකද අවුරුද්දක් ඉල්ලගත්තනේ. එතන 7 නෙමෙයි දැන් 6 තියෙන්නේ. 2006න් 2005ක් අඩු වුණාම 1යි. එතකොට මේ දෙන්න අතර වයස පරතරය අවුරුද්දයි මාස 9යි දින 4යි. පළවෙනි කොටස හරි. දෙවෙනි කොටසෙන් අහනවා නිමල්ගේ අක්කා නිමල්ට වඩා අවුරුදු 2යි මාස 3යි දින 28ක් වැඩිමල් නම් අක්කාගේ උපන්දිනය ලියන්න. රෝමිලක්කන් 2 කොටස මේක රෝමිලක්කන් 1. දැන් අපි සේරටම කලින් නිමල්ගේ උපන්දිනය ලියමු. නිමල් ඇවිල්ලා 2005යි 7යි 3 වෙනිදා. මම නිකමට ආපහු දාගන්නම් අවුරුදු මාස සහ දින. ඒත් එක්කම නිමල්ගේ අක්කා නිමල්ට වඩා අවුරුදු 2කුයි මාස 3කුයි දින 28ක් වැඩි මල්ලු. එහෙනම් අපි මේ වයසින් මේ අක්කාගේ වැඩිමහල් ප්‍රමාණය අඩු කරමු. එකතු කරලා හරියන්නේ නැහැ මෙතන. මොකද එකතු කරොත් එහෙම අක්කාගේ උපන්දිනේ එන්නේ නිමල්ගේ උපන්දිනයටත් වඩා පස්සේ එකක්. අක්කා එහෙම වෙන්න බෑනේ. අක්කා නිමල්ට කලින් වෙන්න එපේ. එතකොට අනිවාර්යයෙන්ම මේ දැනට තියෙන එකෙන් අක්කගේ මෙන්න මේ වැඩිමහල් ප්‍රමාණය අඩු කරපුවාම තමයි අක්කගේ උපන්දිනේ එන්න ඕනේ. අපි අඩු කරමු. දින 3න් දින 28ක් අඩු කරන එක ආපහු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කරන්න බෑ. එහෙම වුණොත් අපි එහා පැත්තේ එකක් ඉල්ලගමු. එහෙම බැලුවොත් මෙතෙන්ට දින 30ක් වෙලා යන්නේ. දැනටම මෙතන දින 3ක් තියෙනවා. එතකොට සම්පූර්ණ දින 33යි. 28කින් 33ක් අඩු වෙලා ගියොත් නෙමෙයි 33කින් 28ක් අඩු වෙලා ගියොත් දින ගණන 5ක් කියලා එනවා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 7ක් නෙමෙයි දැන් මෙතන 6ක් තියෙන්නේ. 6කින් 3ක් අඩු වුණාම මාසත් එනවා 3ක් කියලා. 2005කින් 2ක් අඩු වුණාම 2003යි කියලා එනවා. එතකොට අක්කාගේ උපන්දිනය වෙන්නේ වර්ෂ 2003 3වෙනි මාසේ 5 වෙනිදා. මම හිතනවා මේ ප්‍රශ්නේ පැහැදිලි කියලා. එතකොට මේවට දීලා තියෙනවා ලකුණු 3 ගානේ ලකුණු 6ක්. B කොටසේ රෝමිලකම් 1 සහ 2 හදනවා නම් මේ වෙනකොට ලකුණු 6ක් අරන් තියෙන්නේ. උඩ දේවලුත් එක්ක මට මතක හැටියට පළවෙනි ගානට ලකුණු 4ක් තමයි දීලා තිබුණේ. එතකොට මේ වෙනකොට ලකුණු 10ක් තියෙනවා. අපි යන් C කොටසට. C කොටස රෝමිලකම් 1 දිනකට ලීටර් 2යි මිලිලීටර් 500 බැගින් දින 9කට දීමට අවශ්‍ය බීම ප්‍රමාණය සොයන්නලු. දවසකට යනවලු ලීටර් 2කුයි මිලිලීටර් 500ක්. ඕක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ලීටර් 2කමාරක්. බැගින් දින 9කට. එහෙනම් දවසකට මෙච්චරක් යනවා නම් දවස් 9කට කීයද? ගුණ කරමු. ලීටර් සහ මිලිලීටර් 2යි 500 ගුණ කරන්න තියෙන්නේ 9න්. සාමාන්‍ය විදිහට ගුණ කරමු. බිංදුවයි 45යි 5 දාන්නේ 4ක් ඉතුරු වෙනවා. 9 2 18යි 18යි 4යි 22යි. එතකොට දින 9කට ඕන වෙනවා ලීටර් 22කුත් මිලිලීටර් 500ක්. එහෙම නැත්තම් කාට හරි මේක මෙහෙම හදන්නත් පුළුවන්. දැන් මෙතන ලීටර් 2 ඒවා 9ක් ඕනනේ. ලීටර් 2 ඒවා 9ක් කියලා කියන්නේ ලීටර් 18ක්. ඒත් එක්කම මෙතන මිලිලීටර් 500ක් කියලා කියන්නේ ලීටර් භාගයක්නේ. 500 ඒවා 9ක් කියලා කියන්නේ ලීටර් 4මාරක්. මිලිලීටර් 4500ක් නේ. 500 ඒවා 9ක්. ඒකට මේ ලීටර් 18ට තව ලීටර් 4කුයි මිලිලීටර් 500කුයි එකතු කරා නම් ඒත් ඔය උත්තරේ එනවා. එතකොට කො මිලිලීටර් ගාන 500යි 18යි 4යි ලීටර් 22යි. 22යි 500 කියන උත්තරේ එනවා. ගන්න පුළුවන්. ඒක හරියට හැදුවොත් ලකුණු 2යි. යමු C කොටසේ දෙවෙනි ප්‍රශ්නයට. රෝමිලකම් 2.
සීනි 6.0.4.8 කිලෝග්‍රෑම් සමානව පවුල් 9ක් අතර බෙදා දුන්නට එක් පවුලකට ලැබෙන සීනි ප්‍රමාණය. මේක ඇත්තරම මෙහෙම තියාගෙන හදන්නත් පුළුවන් මේ කිලෝග්‍රෑම් විදිහටම 6.0.4.8 කිලෝග්‍රෑම් මම කෝකටත් මෙයාව ග්‍රෑම් කරගන්න මේ 9කට බෙදා දෙනවා කියලා කියන්නේ එක්කෙනෙකුට හොයන්න ඉතින් ඔක 9න් බෙදන්න වෙන්නේ අපිට දශම බෙදන එකත් චුට්ටක් නිකන් අමාරුයි වගේ අපි ළමයින්ගේ පොඩි තියෙනවනේ අදහසක් දශම නම් බෙදන්න බෑ අමාරුයි කියලා ඒක නිසා මම මෙයාව කෝකටත් කියලා ග්‍රෑම් කරගෙන ඉන්නවා ග්‍රෑම් කරගන්න පුළුවන් 6.0.7.8 ගුණ කරොත් 1000න් නිකම්ම ග්‍රෑම් වෙනවා 1000න් වගේ දේවල් වලින් ගුණ කරනකොට ඉතින් අපි ලියලිය ගුණ කරින් නෑනේ මේ දශම තිත් පන්නන එකනේ කරන්නේ එතකොට 18.3යි මේ දශම තිත ඔහොම 3ක් ගියපහම මෙයා කෙලින්ම 6048යි g ග්‍රෑම් 6048ක් කියලා එනවා දැන් මේ 6048ට 9න් බෙදමු ඕක බෙදන එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ 6048ට අපි 9න් බෙදමු මෙතන 6ට 9 වන්නේ එහෙනම් 60ටම බලමු 60ට 9 යයි නේද 9 වරක් 6ක් විතර යයිනේ 54යිනේ 54යි එතකොට 6ක් ඉතුරු වෙනවා මෙතන 60න් 54ක් ගිහාම 6යි 64ට 9 යයි 7ක් 9 වරක් 7 63යිනේ එතකොට 64න් 63ක් ගියපුවාම එකක් ඉතුරුයි මම ඉතුරු ටික මෙතෙන්ට ගන්නම් 1යි මේ 8 එනවනේ මෙතෙන්ට 18ට 9 ඒවා හරියටම 2යි 9 වරක් 2 18යි ඉතුරු බිඳුවයි බෙදිලා ඉවරයි ආයෙ බෙදන්න ඉතුරු නෑ එතකොට එක පවුලකට ලැබෙනවා 672යි G මේන්නේ ග්‍රෑම් උත්තරයක් ගාන දීලා තියෙන කිලෝග්‍රෑම් වලින් නිසා ඕනනම් කිලෝග්‍රෑම් වලට හරවලා තියමු ග්‍රෑම් 672ක් කියලා කියන්නේ 0.672යි කිලෝග්‍රෑම් ඔන්න ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි ප්‍රශ්න අංක 2 සුළු කිරීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ඒකෙත් කොටස් දෙකයි ඒ කොටස සහ B කොටස ඒ කොටසේ තමයි වැඩිම රෝමි ලක්කන් සංඛ්‍යාවක් තියෙන්නේ අපි ඒක කරලා යමු අගය සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ ප්‍රශ්නාංක 2 ඒ කොටසේ රෝමි ලක්කන් 1 ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔය ප්‍රශ්න වල දීලා තියෙන අංක සහ රෝමි ලක්කන් අනිවාර්යයෙන්ම හරියටම දාන්න එහෙම නැත්නම් ඇත්තටම ලියන උත්තරය මොකට අදාළවද ලියලා තියෙන්නේ කියනකොට ලකුණු දෙනකොට ප්‍රශ්නයක් එනවා සමහරට ප්‍රශ්නාංක 2 දාලා එහෙම්ම පටන් ගන්නවා මෙන්න මේ ගාන හදන්න. එහෙම හරියන්නේ නැහනේ. මේ ප්‍රශ්නාංක 2 කියන එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. A කොටස සහ B කොටස කියලා. A කොටස ආපහු උප කොටස් 4කට බෙදෙනවා. රෝමි ලක්කම් 1 2 3 4 විදිහට. ඒවා අනිවාර්යයෙන්ම පැහැදිලිවම සඳහන් කරන්න වාර විභාග වලට නම් ඕක ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි. මොකද ඔයාලගේ ක්ලාස් ටීචර්මනේ පේපර්ස් බලන්නේ. ඒක නිසා නමුත් ඔයාලා ලොකු විභාග වලට යනකොට ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාග වලට යනකොට අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නාංක හරියට නොදැම්මොත් ලොකු ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. සමහරට ඒ ගාන තියෙන ලකුණු ටිකෙන් ලකුණු එකක්වත් හම්බෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නාංක නොදැමීම නිසා. ඒක අමතර කාරණාවක් විදිහට කිව්වේ. දැම්ම ඉඳන් හොඳයි පුළුවන් නම් පුරුදු වෙලා ඒ පේපර් එකක් ලියන විදිහ ඒ ස්ටෑන්ඩඩ් දේවල් ඒ විදිහටම මේන්ටේන් කරගෙන ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් රෝමි ලකන් එකේ කියලා තියෙන 0.0.57 0.0.57 ගුණ කරන්න කියලා C යෙන් අපි මීට කලිනුත් මේ වගේ ගානක් හැදුවනේ මේම ගුණ කරනකොට අපි ගුණ කර ඉන්නේ නෑ මේ 10 බලයට අදාළ බිංදු වලට අදාළව දශම සංඛ්‍යාවේ දශම ස්ථාන පන්නන එකනේ කරන්නේ මේකේ බිංදු 2යි එහෙනම් මේ දශම තිත මෙන්න මෙහෙම දෙකක් පැනලා මෙන්න මෙතෙන්ට එනවා 5 සහ 7 අතර මැද එනවා එතකොට උත්තරේ 5.7යි රෝමි ඉලක්කම් 2 58.9 බෙදීම 10 මෙවා මේ කියවන කොටයි මතක් වුණේ ඔය 0.57 වගේ කියන ඒවා එහෙම අපේ ළමයි ගොඩක් වැරදි කරනවානේ ඔහොම දශම කියවනකොට කරන වැරදි සම්බන්ධව මම විශේෂ වීඩියෝ එකක් කරලා තියෙනවා මම දකුණු පැත්තේ කෙළවර ඉහළින් කාඩ් එකක් ඇඩ් කරලා තියන්නම් පේපර් එක ඉවර වෙලා හරි කමක් නැහැ ගිහිල්ලා බලන්න එතකොට දෙවෙනි කොටස බෙදන්න තියෙන්නේ 58.9 10න් ආපහු මෙතන 10 බලයක් නේ තියෙන්නේ අපි ඉතින් ඕක අර දීර්ඝ බෙදීමට දදා බෙදින්නේ නැහැ ಗುಣ කරනකොට දකුණු පැත්තට අරන් ගියා වගේ බෙදනකොට වම් පැත්තට දශම තිත අරන් යනවා
එතකොට 10ට බිඳුව එකයි. එහෙනම් මේ දශමතිත මෙතෙන්ට අරයන් 5 සහ 8 මැදට එනවා. එතකොට 5.8යි 9යි මේක 5. වෙන වෙන විදිහවල වලට කියවන අයත් ඉන්නවා. අර වීඩියෝ එකට ගිහිල්ලා බලන්න කියවන හරිම ක්‍රමය ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ප්‍රශ්න අංක 3. 1.0.0යට බෙදීම 9. මේක නම් ඉතින් දශමතිත් පන්නලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද 10 බලයක් නෙමෙයිනේ තියෙන්නේ. මේක ඉතින් බෙදන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. දීර්ඝ බෙදීමට යන්. මම මෙතනින් වගේ ලියන්නම් දීර්ඝ බෙදීම. 1.0.0.8 අපි 9න් බෙදමු. බෙදාගෙන යන්. 1ට 9 ඒවා නැහැ. එහෙනම් බිඳුවක් දාගන්න වෙනව නැහැ කියලා පේන්න. එහෙනම් ඊළඟ ඉලක්කම් 2 ගමු. එතකොට 10ක් වෙනවා. හැබැයි 10 වෙනකොටම දශමතිත පනිනවා. එහෙනම් අනිවාර්යයෙන්ම උත්තරයට දශමතිතක් තියන්න වෙනවා. මෙන්න මේ 10ට 9 ඒවා එකක් තියෙනවා. 9 වරක් එක 9ක් වෙනවා. එතකොට 10න් 9ක් අඩු වුණාම 1යි. ආපහු මේ බිඳුව ගත්තොත් 10ක් වෙනවා. 10ට 9 ඒවා ආපහු 1යි. 9 වරක් එක 9යි. අඩු කරොත් එකක් ඉතුරු වෙනවා. මේ 8 මෙතන පල්ලෙහාට ගත්තොත් 18ක් වෙනවා. 18 නැවත 9න් බෙදුනොත් 2යි. 9 වරක් 2 බැලුවොත් ආපහු 18යි. 18න් 18ක් අඩු වුණාම බිඳුවයි. බිඳුව කියලා කියන්නේ බෙදලා ඉවරයි කියන එක. එතකොට අපිට පැහැදිලිවම උත්තරයක් ඇවිල්ලා තිනවා 0.112. අවසාන කොටස. රෝමි ලක්කම් 4. 2.45 ගුණ කරන්නලු 6. 2.45 ගුණ කරන්නලු 6. ගුණ කරමු එහෙනම් දශමතිත නෑ කියලා හිතලා ගුණ කරමු. අන්තිමට දශම ස්ථාන ගාන තියමු. 6ව 5ක් 30යි 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 3යි 27යි 2ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 12යි 2යි 14යි. මොකුත් ඉතුරු නෑ. දැන් දශම ස්ථාන තියන්න ඕනේ. මෙතන ගුණ කරන්න තියෙන එකේ දශම ස්ථාන 2යි. එහෙනම් මේකිනුත් 2ක් අයින් කරලා තියමු. මෙන්න මෙහෙම උත්තරයක් එනවා. ටිකක් සරලයි. සමහර ළමයෙකුට අමාරු වෙන්නත් පුළුවන්. අපි ඉස්සරහට මේ වගේ සුළු කිරීම බොහොම සරලව කරන්නේ කොහොමද කියලා වීඩියෝ සීරීස් එකක් අරන් එන්න. මේකේ B කොටසට යන්න. ප්‍රශ්නාංක 2 B කොටස 0.45 භාග සංඛ්‍යාවක් ලෙස ලියා සරලම ආකාරයෙන් දක්වන්නලු. 0.45 මේක භාග සංඛ්‍යාවක් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ඕකෙන් ලේසි මේක කියලා දෙන්නම්. කෙලින්ම මෙතන තියෙන 45 කියන එක දාලා යටට දාන්න දශමස්ථාන සංඛ්‍යාවට අදාළව බිඳු තියෙන 10 බලය. දැන් මෙතන දශමස්ථාන 2යිනේ. ඒ කියන්නේ 0.2යි 1යි. 0.45 කෙලින්ම ලියන්න පුළුවන් 145යි කියලා. දැන් මේක සරලම ආකාරයෙන් දෙන්න කියලා තියෙනවනේ. මෙහෙම තියලා බෑ. සරල කරන්න ඕනේ. ඒ කියන්නේ මේක තව ටිකක් උත්තරේ නිකන් පොඩ්ඩක් නිකන් කරන්න පුළුවන් ඔය සුළු කිරීම් ටික කරලා තියමු. ඔය බෙදෙන ඒවා ඒ ටික කරලා තියමු. 45යි 100යි දෙන්නම 5න් කැපෙනවනේ. එහෙනම් 45ට 5 ඒවා 9යි. 100ට 5 ඒවා 20යි. ආය බැලුවොත් මේ දෙන්න නම් කැපෙන්නේ නැහැ. ඇත්තටම 9ටයි 20ටයි පොදු සාධක නැහැනේ. එහෙනම් කෙලින්ම අපිට උත්තරේ තියන්න පුළුවන් 20න් 9යි කියලා. ඒ කියන්නේ 0.45 කිව්වත් එකයි. 100න් 45 කිව්වත් එකයි. 20න් 9 කිව්වත් එකයි. එකම ප්‍රමාණය තමයි පෙන්නලා තියෙන්නේ. ප්‍රශ්නක දෙක නම් ඇත්තටම සරලයි. ලේසි එච්චර ලොකුවට මහන්සි වෙන්න තිබුණේ නැහැ. ඒ ලකුණු 11 වලට ගන්න පුළුවන්. යමු ප්‍රශ්නක 3ට. හොඳයි ප්‍රශ්නාංක 3 මේකෙත් කොටස් දෙකයි. A කොටස සහ B කොටස අපි අංකේ දාලාම වැඩ පටන් ගමු. A පාර්ට් එක පේරගෙඩි 10ක් ළමුන් 3ක් අතරේ සමානව බෙදා දෙන ලදී. එක් අයෙකුට ලැබෙන ප්‍රමාණය. පේරගෙඩි 10ක් ළමුන් 3ක් අතරේ සමානව බෙදා දෙන ලදී. එක් අයෙකුට ලැබෙන ප්‍රමාණය කොටස් දෙකයි. එක කොටසෙන් කියනවා විෂම භාගයක් විදිහට ලියන්න කියලා. දෙවෙනි කොටසෙන් කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න කියලා. මෙන්න බලන්න මිශ්‍ර භාගයක් විදිහට ලියන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න කියලා. ඔය අපේ ළමයි ගොඩක් විට කියන ඔය වැරද්දලා කියන දෙයක් නේ
විසම භාග සහ මිශ්‍ර භාග කියලා. ඇත්තරම මිශ්‍ර භාග කියලා ජාතියක් නෑ, තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා. පේරගෙඩි 10ක් ළමුන් 3ක් අතරනේ බෙදලා දෙන්නේ. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ බොහොම සරලයි. මේක විෂම භාගයක් විදිහට ලියන්න 10ක් බෙදන්නේ 3 දෙනෙක් අතර. එහෙනම් 3න් 10යි. හරි, ලවය විශාලයි, හරය කුඩයි. මේකම කියනවා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න කියලා. එහෙනම් අපි 10 3න් බෙදමු. විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරනකොට කීයටවත් හරයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න 10ට 3 ගොඩවල් කීයද කියලා. 3යි. දැන් ඒකල්ල බලන්න 3 වරක් 3 කීයද කියලා. 9යිනේ. අපිට ඕනේ 10නේ. එකක් මදි. එහෙනම් මේ මදි එක ලවයට වැටෙනවා. එතකොට 3යි 3න් 1යි. ඒක සරල මට්ටමේ ගානක්. යමු B කොටසට. ටිකක් ලොකු භාග සුළු කිරීම ටිකක් තියෙනවා කියලා පේනවා. ප්‍රශ්නාංක 3 B කොටසේ රෝම ඉලක්කම් 1. අනිවාර්යෙන් පුරුදු වෙන ප්‍රශ්නාංක ටික හරියට දාන්න. මම ගාන ආපහු ටිකක් ලොකුට ලියන්නම්. මෙතන පේනවා මදි වගේ. 3යි 4න් 1ට එකතු කරන්න කියලා තියෙනවා 2යි 6න් 5ක්. ඕකෙන් අඩු කරන්න කියලා තියෙනවා 1යි 3න් 1ක්. මේ ගාන හදන්න ඇත්තටම ක්‍රම නම් 2ක් 3ක් විතරම තියෙනවා. මම ක්‍රම 2ක් විතර කියලා දෙන්න. මෙහෙම එකක් දැකපු ගමන් අපි පළවෙනිටම කරන වැඩේනේ මේ තියෙන මිශ්‍ර සංඛ්‍යා ටික විසම භාග කරගන්න එක. එහෙනම් සේටම කලින් ඒ වැඩේ කරගෙන ඉමුකෝ. මෙතන 4මයි වෙනස් වෙන්නේ නැහැ. 4 වරක් තුන 12යි 12 1යි 13යි. එකතු කිරීම මෙතනත් 6මයි වෙනස් වෙන්නේ නැහැ. 6 වරක් දෙක 12යි 12යි 5යි 17යි. අඩු කිරීම මෙතන 3මයි, එයා වෙනස් වෙන්නේ නැහැ. 3 වරක් එක 3යි 3 1යි 4යි. දැන් ආයෙ ගැටලුවක් තියෙනවනේ මේකේ මේ හරයන් අසමානයිනේ. එහෙම වුණාම දැන් එකතු කරන්න අඩු කරන්න බෑනේ, හරය අසමාන වෙලා. හරය සමාන කරගන්න. හරය සමාන කරගන්න තුල්්‍ය භාග පාවිච්චි කරන්න වෙනවා. මම ආපහු චුට්ටක් මෙයාලව ලියන්නම්. මොකද එතකොට පැහැදිලි ගානේ මොකක්ද වෙලා තියෙන්නේ කියන එක මේකෙම හරයන් සමාන කරනවට වඩා. 4 6 සහ 12 තියෙන්නේ මෙන්න මේ වගේ තැන් වලට තමයි. අර කුඩා පොදු ගුණාකාරය එහෙම ඒ දැනුම ඕන වෙන්නේ මෙන්න මේ වගේ තැන් වලට. 4යි 6යි 3යි බොහොම ලේසියෙන් අපිට 12 කරගන්න පුළුවන්. 4 3ෙන් ගුණ කරලා පුළුවන්. එහෙනම් උඩත් 3ෙන් ගුණ කරමු. 6 2ෙන් ගුණ කරලා පුළුවන්. එහෙනම් උඩත් 2ෙන් ගුණ කරමු. 3 4ෙන් ගුණ කරලා පුළුවන්. එහෙනම් උඩත් 4ෙන් ගුණ කරමු. දැන් ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳිලා තියෙන්නේ. 13 ව 3ක් 39යි බෙදීම 12යි එකතු කිරීම 17 ඒවා දෙකක් 34යි යට 12යි අඩු කිරීම 16 යට 12යි. දැන් හරි. හරය සමානයි. එකම පොදු හරයකට ගමු. 39ට 34ක් එකතු කරලා ඕකෙන් 16ක් අඩු කරා නම් උත්තරේ එනවා. 39යි 34යි එකතු කරමුනේ නිකන් ඉන්න එකේ. 9යි 4යි 13යි 3යි 3යි 6යි 1යි 7යි. 73න් දැන් අඩු කරන්න ඕනේ 16ක්. එකත් එහෙනම් අඩු කරමු. 73න් 16ක් 3න් 6ක් බෑ. අපි 13න් 6ක් අඩු කරපුවාම 7යි. මෙතන එතකොට 6යිනේ. 6 එකක් අඩු වෙච්චාම 5යි. 12න් 57යි. සාමාන්‍යයෙන් මේ විදිහට විෂම භාග උත්තර වලට තියන්නේ නැහැ. අපි ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තමයි තියන්නේ. දැන් මේක ආපහු මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 12න් බෙදලා දාමු. හරය වෙනස් වෙන්න බෑනේ. 57ට 12 ඒවා යයි. 12 ඒවා 5ක් නම් 60ක් වෙනවා. 12 ඒවා 4ක් යයි. 12 4ක් 48යිනේ. 48 ඉඳන් 57ට යන්න තව 9ක් ඉතුරුයි. එහෙනම් උත්තරයක් එනවා 4යි 12න් 9යි කියලා. ඔය මේ ගාන හදන එක ක්‍රමයක්. ගොඩක් අය ඔය ක්‍රමේ දන්නවා. ඔය ක්‍රමයට යනවා විෂම භාග කරගෙන හරය සමාන කරගෙන හදනවා. නමුත් තව ක්‍රමයක් තියෙනවා. මේක ඔය මිශ්‍ර සංඛ්‍යා ටික වෙනම සලකලා එහෙම නැත්නම් ඔය පූර්ණ සංඛ්‍යා ටික වෙනම සලකලා සහ භාග සංඛ්‍යා ටික වෙනම සලකලා. මම චුට්ටක් ඉක්මනට ඒ ක්‍රමෙත් චුට්ටක් කියන්නම්. මොකද සමහර ළමයි ඒ ක්‍රමයට හුරු වෙලා ඉන්නවා. මම මේක මකන්නම්. මොකද ඔයාලට වීඩියෝ එක ඕන වෙලාවක පෝස්ට් කරලා මේක ලියා ගන්න හරි බලා ගන්න හරි පුළුවන්. මොකද අර විදිහට හදලා තින්න බෝඩ් එකේ ඊට මදි. ඒක නිසා මට ගාන සම්පූර්ණයෙන්ම අයින් කරන්න වෙනවා. මම මේකේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා ටික වෙනම සුළු කරනවා. එහෙම වෙනම සුළු කරන්න පුළුවන්. මොකද එයාලා පූර්ණයිනේ. එයාලා භාග නෙවෙයිනේ. ඒ කියන්නේ 3
එකතු කිරීම 2 අඩු කිරීම 1. මේ පූර්ණ සංඛ්‍යා ටිකනේ. මේ ටික මෙහෙම ලිව්වට පස්සේ භාග සංඛ්‍යා ටික ආය වෙනමම ගන්න ඕනේ ඉතින් මෙයාලගේ. මෙතන 3ක් අපි ගත්තාම වෙනම පොදුයි කියලා පිටට තරම් පොදුයි කියලාත් නෙමෙයි. එතන අපි කඩන එක කරන්න මේක 3යි 4න් එක කඩනවා 3 දන 4න් එකයි කියලා. ඒකල 3 වෙනම ලියනවා 4 එක වෙනම ලියනවා මේ කරන්නේ. එතකොට භාග සංඛ්‍යාවට 4 එකක් යනවා. මෙතනත් එකතු කිරීමේ ලකුණක් තියෙන්නේ ධන. එතකොට 2 කැඩුවාම පූර්ණයි කියලා 6න් 5ක් නිතුරු. අඩු කිරීම 1 කැඩුවා පූර්ණ සංඛ්‍යාවක් හින්දා 3න් 1. එතකොට මෙතන 3යි 2යි 5යි 5න් එකක් අඩු වුණාම 4යි. හරි නේද? අපිට අපි කලින් හදනකොට පූර්ණ සංඛ්‍යාවට ආවේ 4නේ. මිශ්‍ර සංඛ්‍යාවේ. එහෙනම් මේකෙත් 4ම එනවා. එහෙනම් ඒ උත්තරේ මේ ටික ටික එන ගමන් තියෙන්නේ. දැන් ආපහු මෙතන ඔන්න ආය ප්‍රශ්නයක් එනවා. භාග සංඛ්‍යා ටික වෙනම සුළු කරමු. 6න් 5යි 3න් 1යි ආය තියෙනවනේ ප්‍රශ්නයක් හරේ. මෙයාව 3න් ගුණ කරමු. මෙයාව 3න් ගුණ කරමු. 2න් ගුණ කරමු. 2න් ගුණ කරමු. 4න් ගුණ කරමු. 4න් ගුණ කරමු. අපි මේ ආපහු හරය 12 කරගන්න යන්නේ. හරය අසමානයි හදන්න බෑ. 4 ඔහම පැත්තක හිටපු දෙන්. එතකොට මෙතන එයි 3 යට 12. මෙතන එයි 10 යට 12. මෙතන එයි 4 යට 12යි කියලා. දැන් ඉතින් හරය සමානයිනේ. 4 එකතු කිරීම දැන් ඕන්න පොදු හරයකට ගන්න පුළුවන්. 10යි 3යි 13යි 13න් 4ක් අයින් වෙලා ගිහපම 7යි. 13න් 4ක් 7යි නෙමෙයි 9යි නේ. වැරදුනා. ඉතින් 4ට 12න් 9ක් එකතු කරනවා කියලා කියන්නේ 4යි 12න් 9 කියන එක තමයි. අර උත්තරේමයි. මම හිතනවා ක්‍රම දෙක පැහැදිලි වුණා කියලා. මම ඊට පස්සේ හදන ගාන මේකෙන් එක ක්‍රමයකට විතරක් හදලා දෙන්නම්. දෙක කොටසට යමු. ප්‍රමිලකන් 2 3 අඩු කිරීම 2යි 5න් 2. කොයි විදිහටද හොඳ? මට නම් හිතෙනවා අර පූර්ණ සංඛ්‍යාව වෙනම අරගෙන ගන්න ක්‍රමය හොඳයි කියලා. නමුත් අර ළමයි ගොඩාක් හුරු වෙලා තියෙන්නේ ඔය මේ මෙහෙම දීපහම මිශ්‍ර සංඛ්‍යාව විසම භාගයක් කරගෙන හදන එක. එහෙනම් මම ඒ ක්‍රමයට හදන්නම්. 3න් අඩු කරනවා මෙයාව විසම භාගයක් කරමු. 5 වරක් 2 10යි 10 2 12යි. මේ තියෙන්නේ එතකොට 5න් 12. දැන් ආය ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන්නේ 3. ඕන්නම් මෙතන හරය නිකන් එකක් වගේ දාගමු නිකන් දැකලා නුපුරුදුයි වගේ නෝ. එතකොට දැන් ආය මෙයාව හරය සමාන කරගන්න එපේ. 12 බෙදීම 5. දැන් හරය 5ක් තමා කරගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වැඩේ කරා නම් හරි නේද? එතකොට උඩ මෙතන 3 වරක් 5 15 බෙදීම 5 ඍණ 12 බෙදීම 5 හරය සමානයි 15න් 12ක් අඩු වුණාම 3 බෙදීම 5යි. නම් 5න් 3යි. තුන්වෙනි ගාන සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. අපි යමු 4ට. 4 වෙනි ගානත් ඇත්තටම ලේසි. ත්‍රිකෝණයක් සහ වීජීය ප්‍රකාශන සම්බන්ධ කරලා තමයි ගාන දීලා තියෙන්නේ. B කොටසේ සරල සමීකරණයක් විසඳන්න කියලා තියෙනවා. අපි බලමු කොටසෙන් කොටස කොහොමද හදන්නේ කියලා. මම රූපේ නම් ආපහු අඳින්න නැතුව ඉන්නම්. මොකද රූපේ මම හිතනවා පැහැදිලිව ස්ක්‍රීන් එකේ පේනවා කියලා. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. පැති තුනේ දිගවලුත් දීලා තියෙනවා. හැබැයි පැති දෙකකට x අකුරක් සම්බන්ධ කරලා VG විදියට තමයි දීලා තියෙන්නේ. AB පාදය 2x, AC 3x ඍණ 5යි, BC නම් 10යි කියලා දීලා තියෙනවා. පරිමිතිය දෙවෙනි කොටස කියනවා 25 සෙන්ටිමීටර් කියලා. එතකොට මේ ඔක්කොම ටික සෙන්ටිමීටර් කියලා අපි හිතමු. ප්‍රශ්නාංක 4 A කොටස රෝම ඉලක්කම් 1. කලින් ගානෙදිත් මම මතක් කරා. මතක ඇතුව ඒ ප්‍රශ්නයට අදාළ අංකය කොටස හරියටම දාන්න. ඔයාලට ලකුණු මිස් වෙන්නේ නැහැ. එතකොට පළවෙනි එක කියනවා ඉහත ත්‍රිකෝණයේ පරිමිතිය වීජීය ප්‍රකාශනයකින් දක්වන්නලු. පරිමිතියක් අහන්නේ. පරිමිතිය කියලා කියන්නේ සම්පූර්ණ වටේ දිගනේ. එතකොට අපිට සිද්ධ වෙනවා ABට
BCට AC එකතු කරන්න AB එකතු කිරීම BC එකතු කිරීම AC ත්‍රිකෝණයක්නේ පැති තුන එකතු කරමු AB 2x කියලා දීලා තියෙනවා BC කියලා කියන්නේ 3x ඍණ 5යි 3x ඍණ 5යි AC කියලා කියන්නේ 10යි දැන් ඉතින් සජාතීය පද එකතු කරමු මෙතන 2x ධන 3x කියලා කියන්නේ මෙතන x ඒවා දෙකක් තියෙනවා මෙතන x ඒවා තුනක් තියෙනවා ඔක්කොම x ඒවා තියෙනවා 5යි 5x මෙන්න මෙතන ඍණ 5 ධන 10 නැත්නම් 10 ඍණ 5 කියලා සැලකුවත් හරි 10න් 5 ගියපම ඉතින් 5යිනේ 5x ඍණ 5යි කියලා එන්නේ තව ටිකක් සුළු කරනවා නම් ඉතින් ඕනනම් දැන් මේ පේනවනේ මෙතන මේ 5ක් පොදුයි කියලා 5ක් ඕනනම් ගලවලා තියන්නත් පුළුවන් සාධක විදිහට 5 වරක් එතකොට x ධන 1 වෙනවා පරිමිතියක් මතක ඇතුව ඒකක තියෙන්න ඕනේ සෙන්ටිමීටර් මේකට cm දාලා තිබුණත් ඒත් ඉතින් හරි අපි මේ වැඩි හොඳට පොඩ සාධකත් ගලවලාම තිබ්බ 5ක් පොදුයි කියලා මම දැක්කා මම ඒ 5 ගලවලා ගත්තා එළියට දෙවෙනි කොටස පරිමිතිය සෙන්ටිමීටර් 25ක් වේ නම් එය භාවිතයෙන් සරල සමීකරණයක් ගොඩනගන්න දැන් පරිමිතියට ගත්තනේ වීජය ප්‍රකාශන පාවිච්චි කරලා මොකක් හරි ප්‍රකාශනයක් ඕකේ අගය ඇත්තට මෙන්න මේ පරිමිතිය කියන තැනට දාන්න පුළුවන්ලු 25යි කියලා සරල සමීකරණයක් ගොඩනගන්නලු එහෙනම් කෙලින්ම මෙන්න මෙයා සමාන වෙන්න ඕනේ 25යි cm කියන එකට 5 වරහන් x ධන 1 සමාන වෙන්න ඕනේ 25ට ඔන්න දෙවෙනි එකට උත්තරේ විසඳන්න කියලා නම් නෑ හැබැයි භාවිතයෙන් සරල සමීකරණයක් ගොඩනගන්න කියලා තමයි අපිට ඉතින් දැන් ඕන නම් මේක විසඳන්න උනත් පුළුවන් මම මේ දෙපැත්තම මේකේ 5න් බෙදලා එතකොට 5ට 5 කැපිලා යනවා x ධන 1 සමානයි 25 බෙදීම 5 කියලා කියන්නේ 5යිනේ එතකොට x සමානයි 5 අඩු කිරීම එකනේ x සමානයි එතකොට 4යි සෙන්ටිමීටර x කියන්නේ සෙන්ටිමීටර 4යි හරි ගානේ තුන්වෙනි කොටස x සමානයි 4යි කියලා දීලා තියෙනවා කියන්නේ අපිට මේකේ විසඳන්න කියලා නෑ නිකන් ලියන්න කියලා විතරයි තියෙන්නේ ඒ කියන්නේ දෙවෙනි කොටසට මෙන්න මේකට ලියලා තිබුණා නම් ලකුණු ටික තියෙනවා 5 වරක් x ධන 1 සමානයි 25 එහෙම නැත්නම් මෙන්න මෙයා 5යි x ධන 5 සමානයි 25 ඔය දෙකෙන් ඕනම එකකට දෙවෙනි කොටසට ලකුණු තියෙනවා තුන්වෙනි කොටසෙන් කියනවා x සමානයි 4යි නම් මෙහි දිගම පාදය සොයන්නලු මට ඉඩ මදි වගේ හින්දා මම දෙවෙනි කොටස මකන්නම් තුන්වෙනි කොටස x සමානයි 4 සෙන්ටිමීටර වෙනකොට දිගම පාදය හොයන්න කියලා කියන්නේ එහෙනම් අපි බැලු බැලමට එහෙම කියන්න බෑනේ අපි ABත් හොයමු කීයද කියලා BCත් හොයමු කීයද කියලා ACත් හොයමු කීයද කියලා AB කියන්නේ නම් කෙලින්ම 2x ඒ කියන්නේ දෙවරක් x නේ 2x කියන්නේ එහෙනම් දෙවරක් 4 ඒ කියන්නේ සෙන්ටිමීටර් 8යි BC කියන්නේ 3x ඍණ 5 කියන්නේ 3 වරක් 4 ඍණ 5 3 වරක් 4 නම් 12යි 12න් 5ක් ගියපුවාම 7යි cm BC සෙන්ටිමීටර් 7ක් දිගයි නෑ නේද AC තමයි 3x ඍණ 5 වෙන්නේ BC තමයි 10ක් වෙන්නේ මෙයා 10යි එතකොට මෙයා AC වෙනවා මෙයා AC වෙනවා එතන චූටි වැරදීමක් වෙලා තියෙනවා මට AC තමයි 3x ඍණ 5 වෙන්නේ දැන් හරි AC නෑ නේද BC තමයි 10 වෙන්න ඕන මෙයා B අකුර වෙන්න ඕන මකලම ලියමු නැත්තම් පැටලෙනවා BC 10යි දැන් ඉතින් හරි එක පාදයක් සෙන්ටිමීටර් 8යි අනෙක් පාදය සෙන්ටිමීටර් 7යි තව පාදයක් සෙන්ටිමීටර් 10යි එම නිසා දිගම පාදය මේවා අනිවාර්යෙන් ලියන්න පාද තුන විතරක් හොයලා උත්තර තියලා නිකන් ඉන්න එපා ගොඩක් හොඳයි දිගම පාදය BC පාදය වේ වගේ කියලා ලියන්න කියනවා මෙතන පාදේ නම් කරන්න කියලා තියෙන්නේ මේ බලන්න දිගම පාදේ හොයන්නේ දිගම පාදේ දිග කීයද ඒව නෙමෙයි අහලා තියෙන්නේ දිගම පාදය නම් කරන්න කියලා තියෙන නම් BC කියලා අනිවාර්යයෙන්ම උත්තරේ තියෙන්න ඕනේ B කොටසට යන්න සරල සමීකරණයක් දීලා කියනවා මෙයාව විසඳන්න කියලා අපි එහෙනම් විසඳමු මම මෙයාව ප්‍රත්‍යක්ෂ වලින්ම විසඳන්නම් මුලින්ම අපි අයින් කරගමුකෝ අපිට වදයක් වෙලා තියෙන මෙන්න මේ ධන පහ මම එයාව අයින් කරගන්න ඍණ 5ක් දානවා එහෙනම් මේ පැත්තටත් මම ඍණ 5ක් දානවා එතකොට 5ට 5 කැපිලා යනවා මේ පැත්තෙන් මෙතන ඉතුරු වෙනවා 4යි x සමානයි 25න් 5ක් ගියපුවාම 20යි ඊට පස්සේ මට මේ x එක්ක ඉන්න 4 කරදරයක්
එයා ගුණකිරීමක් විදිහට ඉන්නේ මං එයාව නැති කරගන්න මෙයාව 4න් බෙදෙනවා මෙයාව 4න් බෙදෙනවා. බෙදුවට පස්සේ කලින් විදිහටම 4ට 4 අහෝසි වෙලා යනවා x සමානයි 24න් බෙදපුවාම උත්තරේ 5යි. එහෙනම් මේ සරල සමීකරණේ x ගේ පිළිතුර 5යි. ප්‍රශ්න 4ක් ඉවරයි. පස්වෙනි ප්‍රශ්නෙට ඉක්මනට යමු. ප්‍රශ්නාංක 5 නිර්මාණයක් තමයි කරන්න කියලා නම් තියෙන්නේ. කොටස් 4යි. දැන් මෙතන කෝණමාන කවකටු ඒ දේවල් ඇත්තටම අරගෙන නම් පෙන්වන්න අමාරුයි. උපරිම උත්සාහ කරන්න තේරෙන විදිහට පැහැදිලි කරන්න. මුලින්ම කියනවා ඕ කේන්ද්‍රය හා අරය 4.5ක් වූ වෘත්තයක් අඳින්න කියලා. ඒ කියන්නේ ඔයාලා කවකට්ටට සෙන්ටිමීටර් 4.5ක දුරක් අඩි රූල තියලා අරගෙන තියලා සාමාන්‍ය විදිහට නිකන් වෘත්තයක් අඳින්නලු. ඒකේ කේන්ද්‍රය ඕලු. එහෙනම් අඳිමු. මෙන්න වෘත්තය. මෙයාගේ කේන්ද්‍රය O කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ හරි මැද O. ඔයාලගේ නම් අර කවකටුවේ යකඩ තුඩ පොතේ වදින තැන. එතන තමයි O කියලා කියන්නේ. එහි විස්කම්බයක් ඇඳ AB ලෙස නම් කරන්නලු. කැමති විදිහට මේකේ විස්කම්බයක් ඇඳලා AB විදිහට නම් කරන්නලු. එහෙනම් මම මේකේ විස්කම්බයක් අඳින්නම්. විස්කම්බයක් කියලා කියන්නේ වෘත්තයේ පරිධියේ එක තැනක ඉඳගෙන කේන්ද්‍රය හරහා කෙලින්ම අනිත් පැත්තට ඇදෙන රේඛාවක්නේ. මෙන්න මගේ විස්කම්බය. ඕක නම් කරන්නලු A හා B කියලා. එහෙනම් මම නම් කරන්නම්. එතන මම ගන්නවා A කියලා. මම මෙතන ගන්නවා B කියලා. තුන්වෙනි කොටස කෝණමානයේ භාවිතයෙන් B හිදී AB සමග අංචක 60ක කෝණයක් අඳින්නලු. එය වෘත්තය හමු වන ලක්ෂය C ලෙස නම් කරන්නලු. ඒ කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන කෝණමානය ගෙනල්ලා තියලා මෙන්න මේ විදිහට එන විදිහට 60ක් අඳින්න කියලා ඔය කියන්නේ. කෝණමානෙන් අඳින්නලු. එහෙනම් මං ඒකත් අඳින්නම් මේ විදිහට. ඔන්න ඔය පේන විදිහට B කියන තැන අංශක 60ක කෝණයක් හදන්නලු. ඒක වෘත්තයේ හමු වන ලක්ෂයක් තියෙනවනේ. මෙන්න මෙතන. ඔක තව පොඩ්ඩක් හොඳයි. ඔක දික් කරන්න පුළුවන් නම් ඇත්තටම. ඔන්න ඔහොමම. හරියටම මෙතෙන් නැතුව ඔන්න ඕක ඔය වෘත්තයේ හමු වන ලක්ෂය C කියලා නම් කරන්නලු. එතකොට මෙන්න මෙතන C. මෙන්න මේ පොයින්ට් එක C. C හරහා ABට සමාන්තර රේඛාවක් ඇඳ එය නැවත වෘත්තයේ හමු වන ලක්ෂය D ලෙස නම් කරලා AD කරන්නලු. දැන් මේ C කියන ලක්ෂය හරහා ආපහු අඳින්නලු AB කියන රේඛාවට සමාන්තර රේඛාවක්. අපි කොහොමද දැන් සමාන්තර රේඛා අඳින්නේ? අර මතකද ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ, එතකොට මොනවද තව අනුරූප කෝණ. ඔන්න ඔය වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන්නේ අඳින්න. දැන් මෙන්න මෙතන 60ක් කියලා කියන්නේ අපිට කෙලින්ම මෙයාව මෙන්න මෙහෙම Z අකුරේ හැඩයකට යන්න මෙන්න මෙතනින් මෙන්න මේ හරියෙන් අංශක 60ක් ඇඳා නම් ලස්සන්ට Z අකුරේ හැඩයට ඇවිල්ලා එනවනේ උතන ඒකාන්තර කෝණ. එතකොට කෙලින්ම අර ගහන රේඛාව ABට සමාන්තර වෙනවා. එහෙනම් මම ආපහු C ගේ මෙන්න මේ විදිහට තියලා අංශක 60ක් අඳින්නම් ඒකාන්තර කෝණ දෙකක් හදාගන්න. එතකොට මෙන්න මේ කෝණයත් අංශක 60යි. දැන් මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි සමාන්තරයි. ආය කියනවා මේ දැන් ඇදපු සමාන්තර රේඛාව සහ වෘත්තයේ ඡේදනය වෙන තැන D කියලා ගන්නලු. මෙන්න මෙතන D. ඊට පස්සේ කියනවා AD යා කරන්න කියලා. එහෙනම් අපි AD ත් යා කරමු. දැන් තියෙන්නේ නිකම්ම සරල රේඛාවකින් ඔන්න ඔය AD යා කරන එක මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහේ රූපයක් ලැබෙයි. මේක මගේ නම් හරි පරිමාණයට හරියට ඇවිල්ලා නැහැ. පේනවා මේ රේඛා දෙක උනත් සමාන්තර නැහැ කියන එක. ඔයාලා හරියටම කෝණමානෙන් මැනලා ලස්සනට ඇඳොත් මේක එයාලා බලාපොරොත්තු වෙන ලස්සන ඒ නිර්මාණයේ එයි. මෙතන මගේ මේ කිසි පිළිවෙලකට නැතුව තියෙන්නේ. මේක මම කිසිම පරිමාණයකට ඇඳපු එකක් නොවන නිසා. මෙහෙම තමයි ප්‍රශ්නාංක 5 ඉවර වෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. මොන හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හැම කෙනෙකුටම විවෘතයි. කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලා දාන කමෙන්ට් අනුව මොනවද වෙලා තියෙන වැරදි අඩුපාඩු කියන එක නැවත සැරයක් වීඩියෝ එකකින් හරි ගස්සන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉක්මනට යමු ප්‍රශ්නාංක 6ට.
ප්‍රශ්න අංක 6 ABC කියලා කොටස් 3ක් තියෙනවා. අපි පිළිවෙලට හදාගෙන යමු. පළවෙනි එක නම් ලේසි වගේ තමයි බැලු බැලමට පේන්නේ. මෙම සමචතුරස්‍ර ඉඩම් කැබැල්ලේ පරිමිතිය 48යි. ඒක දීලම තියෙනවා. එහි පැත්තක දිග හොයන්නලු. එහෙනම් ඒ කොටසේ ප්‍රශ්නාංක 1 සමචතුරස්‍රයක්නේ. අපිට ඕනනම් පුළුවන් පැත්තක දිග x වගේ කියලාත් ගන්න. එහෙම නැතුව අපි එකවරම ලියමු ඉතින්. පැත්තක දිග කියලා කියන්නේ පරිමිතිය 48යි. කියන්නේ සම්පූර්ණ වටේ දිග 48යි. සමාන පැති තියෙනවා 4ක්. එහෙනම් 4ෙන් බෙදමු. 48 4ෙන් බෙදුවාම 12යි. මතක ඇටුව ඒකක දාන්න ඕනේ මීටර වලින් තමයි දීලා තියෙන්නේ. නම් 12යි මීටර්. නිකම්ම 12 කියලා තිබ්බොත් ඒ උත්තරේ ඇත්තටම ගැලපෙන්නේ නැහැ. දෙවෙනි එකෙන් අහනවා එහි වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය. ගොඩක් හොඳයි මේ සූත්‍රෙම ලියලම උත්තරේ ලියන්න පුළුවන් නම් කෙලින්ම නිකන් එකවරම 12 වරක් 12 වගේ කියලා ලියන්න නැතුව සමචතුරස්‍රයක වර්ගඵලයට ඉතින් කටපාඩම් කරනවනේ දිග වරක් දිග කියලා. දැන් පැත්තක දිග වරක් පැත්තක දිග. එක පැත්තක දිග 12යි. කියන්නේ 12 වරක් 12යි. 12 වරක් 12 144යි. වර්ග මීටර් 144යි. මොකද මීටර් ගාණක් දීලා තියෙන්නේ. පළවෙනි කොටස ඉවරයි. මේ කොටස හරියට කරොත් ලකුණු 3ක් ඔයාලා මේ වෙනකොට අරන් ඉන්නේ. ගානේ B කොටසට යමු. රූපයක් දීලා තියෙනවා නිකන් F අකුරේ වගේ හැඩේ තියෙන රූපයක්. රූපේ x මගින් නිරූපණය වන දිග ලියන්නලු. x මගින් නිරූපණය මෙන්න මෙතන මේ x කියලා මෙන්න මෙයා තමයි ඔය අහන්නේ. x මගින් නිරූපණය වෙන දිග ලියන්නලු. හොයමු එහෙනම්. මෙතන මෙන්න මේ මුළු දිග 6යි. ඒත් එක්කම මෙතනින් මම ඔන්න ඔහම කඩයිරක් ගැහුවොත් මෙන්න මෙහෙම මෙන්න මේ දුර 4යිනේ. එතකොට ඔය 4යි ඔන්න ඔය x කියන එක එකතු වෙලා තමයි මෙන්න මේ 6යි මීටර කියන දුර හැදිලා තියෙන්නේ. එතකොට x ධන 4 සමානයි 6 වෙන්න ඕනේ. මේ ඇවිල්ලා b කොටසේ රෝම ඉලක්කම් 1. එහෙනම් x සමාන වෙන්න ඕනේ 2යි මීටර්. x කියන්නේ මීටර 2යි. මෙම සංයුක්ත තල රූපයේ වර්ගඵලය සොයන්නලු. සංයුක්ත තල රූපය ඇත්තනේ මේ වගේ හැඩයකට කියන්න අපිට නමක් අර එකවරම වර්ගඵලය හොයන්න සූත්‍රයක් වගේ එකක් ටිකක් ගන්න අමාරුයිනේ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා ඕක කෑලි කෑලි කඩලා ගන්න. කඩලා ගමු. මේක මෙන්න මේ කෑල්ලත් එතකොට සෙන්ටිමීටර් 3යි. එතකොට මම මෙන්න මේ නිල් පාටින් පාට කරන කෑලි දෙක සමානයි කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. පැත්තක දිග 4ක් සහ පළල සෙන්ටිමීටර් 3ක් වෙන ඍජුකෝණාශ්‍ර දෙකක් තියෙන්නේ. ඒවල හොයන්න අපි දන්නවා. ඒත් එක්කම තව ලොකු ඍජුකෝණාශ්‍රයක් තියෙනවා දිග 10ක් සහ පළල x වෙන. x වලගෙත් දන්නවා. එහෙනම් අපි එකවරම මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය ලියමු. මෙයාගේ වර්ගඵලය කියලා කියන්නේ පැත්තක දිග 4ක් සහ 3ක් වෙන. එතකොට 4 වරක් 3 ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. එහෙනම් එයා දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඒකට එකතු වෙන්න ඕනේ පැත්තක දිග 10ක් සහ 2ක් වෙන තවත් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයක්. එතකොට මෙතන 4 වරක් 3 12යි. 12 වරක් 2 24යි. 24යි 10 වරක් 2 20යි. 24යි 20යි 44යි නේ. 44යි මතක ඇතුව ඒකක තියන්න ඕනේ. වර්ග මීටර. B කොටසත් ඉවරයි. C කොටසට යමු. C කොටසෙත් කොටස් දෙකයි. A කොටස සහ B කොටස ඝන කාභයක් ගැන දීලා තියෙන්නේ. දිග 1.5යි පළල 2යි සහ උස සෙන්ටිමීටර් 80ක් වෙන එකක්. ඝන කාභයේ දිග පළල හා උස සෙන්ටිමීටර් වලින් ලියන්න කියලා තියෙනවා පළවෙනි එකේ. එහෙනම් අපි ලියමු දිග හා පළල. උස නම් දීලානේ තියෙන්නේ. දිග හා පළල ලියලා පටන් ගමු. දිග ඇවිල්ලා 1.5යි මීටර් කියලා කියන්නේ මීටර් සහ සෙන්ටිමීටර් අතර 100ක සම්බන්ධයක් නේ තියෙන්නේ. එතකොට 1.5 100ෙන් ගුණ කරා නම් ඕකේ සෙන්ටිමීටර් ගාන එනවා. 150යි cm. ඒත් එක්කම පළල මීටර් 2යි කියලා දීලා තියෙනවා. එතකොට 2යි මීටර් 100ෙන් ගුණ වුණොත් 200ක් කියලා එනවා සෙන්ටිමීටර්. මෙතන හැබැයි පළල කියලා දීලා තියෙන එක තමයි ටිකක් වැඩි අගයක් නම් ඇවිල්ලා තියෙන්නේ. මොකද එහෙම වුණොත් 200 දිග වෙන්න එපයි. කමක් නැහැ අපි මේ තියෙන විදිහට ගාන හදාගෙන යමු.
ඊට පස්සේ කියනවා ඝනකාභයේ පරිමාව ඝන සෙන්ටිමීටර් වලින් හොයන්නලු. ඝනකාභයක පරිමාව රෝමිලක්කං 2 පරිමාව ඝනකාභයක නම් ඉතින් කටපාඩම් කරන සූත්‍රයක් තියෙනවනේ. දිගවරක් පළලවරක් උස. හැබැයි හැම ඝන වස්තුවකටම මේක හරියන්නේ නැහැ. තව ටිකක් ලොකු පන්ති වලට යනකොට සිලින්ඩරය, කේතුව, ගෝලය ඕවට මේක හරියන්නේ නැහැ. මේක මේ ඝනකාභයට විතරක් හරියන සූත්‍රයක් තමයි ඔය දිගවරක් පළලවරක් උස කියලා කියන්නේ. කවුරු හරි පරිමාව කියන්නේ මොකක්ද කියලා අහපුවාම පැනපු ගමන් කියන්න එපා දිගවරක් පළලවරක් උස කියලා. ඒක වැරදි. එතකොට අපි දැන් දන්නවනේ දිගවල් පළලවල් ටික ඔක්කොම හොයාගත්තනේ මේ සෙන්ටිමීටර වලින්. එහෙනම් කෙලින්ම සෙන්ටිමීටර වලින් ආදේශ කරමු. 150 පළලට ගත්තේ 200යි කියලා උස 80යි කියලා දීලා තියෙනවා. දැන් ඉතින් ගුණ කරමු. මෙතන 0.1 2 3යි 4ක් තියෙනවා. එහෙනම් මම 0.4 මුලින්ම දාගන්නවා. 10,000ක් කියලා ලියා ගන්නම්කෝ. 0.4ක් 10යිනේ. දැන් මම 15 දෙකෙන් ගුණ කරනවා. 30යිනේ. 30යි. ඒ 30 ආපහු 8ෙන් ගුණ කරනවා. 30 ඒවා 8ක් 8 වරක් 3 24යිනේ. කියන්නේ 240 වරක් තවත් 0.4ක් කියලා කියන්නේ ඉතින් 24යි 0.5යි කියන එක. 2යි 3යි 4යි 5යි ඝන සෙන්ටිමීටර් පරිමාවක් ඝන සෙන්ටිමීටර වලින් තියෙන්න ඕනේ. මේ වගේ ඉතින් ලොකු අගයක් එන්න පුළුවන්. මොකද මේ මීටර් ගණන් දිග ඒවා තමයි අපි මේ සෙන්ටිමීටර කරලා හැදුවේ. ඒකින්ද ඔය වගේ ලක්ෂ 24ක් වගේ උත්තරයක් එන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට ප්‍රශ්න 6ක් ඉවරයි. 7 වෙනි ප්‍රශ්නයට යන්න තියෙන්නේ. මම හිතන්නේ 7 වෙනි ප්‍රශ්නේ තමයි අවසාන ප්‍රශ්නේ. අපි එහෙනම් පේපර් එකේ දෙවෙනි කොටසේ අවසාන ප්‍රශ්නය පටන් ගමු. මේකෙන් ප්‍රශ්න පත්‍රය ඉවර වෙනවා සාකච්ඡාව. ප්‍රශ්නාංක 7 තල රූප සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය දීලා තියෙන්නේ. පහත සවිදි බහු අශ්‍ර දෙකෙහි නම් ලියන්නලු. පළවෙනි එකනා බලපුවාම නම් රෝමිලක්කං 1ට ත්‍රිකෝණයක්නේ තියෙන්නේ. එහෙනම් අපි සවිදි බහු අශ්‍රනේ. එහෙනම් අපි ලියමු සවිදි ත්‍රිකෝණය. සවිදි ත්‍රිකෝණය ගොඩක් හොඳයි. නිකම්ම ත්‍රිකෝණය කියලා තියෙනවට වඩා සවිදි ත්‍රිකෝණය. සවිදි කියන එක දන්නවනේ. පාද සහ කෝණ අගෙන් සමාන වෙන බහු අශ්‍ර වලට කියනවා සවිදි බහු අශ්‍ර කියලා. එතකොට දෙවෙනි එකනා පැති ගාන බලන්න 5යි. එහෙනම් සවිදි පංචාශ්‍රය. සවිදි ත්‍රිකෝණයක් සහ සවිදි පංචාශ්‍රයක් තමයි දීලා තියෙන්නේ රෝමිලක්කං 1ට. එතකොට රෝමිලක්කං 2ෙන් අහනවා සවිදි බහු අශ්‍ර සතු විශේෂ ලක්ෂණ දෙකක් ලියන්නු. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා පාද එකිනෙකට සමානයි. තම් පාද එකිනෙක සමාන වේ. ගොඩක් හොඳයි පාද එකිනෙක විශාලත්වයෙන් සමාන වේ කියලා ලිව්වොත්. තව ඉතින් කෝණත් එකිනෙක විශාලත්වයෙන් සමාන වෙනවා. මේ දෙක තමයි සවිදි බහු අශ්‍රවල ලක්ෂණ දෙන්නේ. ප්‍රශ්නාංක 3 උත්තල සහ අවතල බහු අශ්‍ර අතර වෙනස්කම් දෙකක් ලියන්නලු. මොනවද උත්තල බහු අශ්‍ර කියලා කියන්නේ? මොනවද අවතල බහු අශ්‍ර කියලා කියන්නේ? උත්තල බහු අශ්‍ර කියලා කියන්නේ දැන් මෙන්න මේවා උත්තලයි. මේ ඇදලා තියෙන ඔක්කොම ටික උත්තලයි. මොකද මේකේ මැද ඉඳන් මෙන්න මේ ශීර්ෂයක් දිහා බැලුවොත් හොඳට බලන්න මේ ශීර්ෂ ඔක්කොම මේ බහු අශ්‍රයෙන් මැද ඉඳන් එළියට යන විදිහට තමයි විහිදිලා තියෙන්නේ. මේකෙත් ඒ වගේ මේකේ මැද ඉඳන් බැලුවොත් එහෙම මේ ශීර්ෂ ටික එළිය පැත්තට තමයි විහිදිලා තියෙන්නේ. එතකොට මේවා උත්තල බහු අශ්‍ර. එතකොට අවතල බහු අශ්‍ර කියලා කියන්නේ එක ශීර්ෂයක් හරි නිකන් මේ රූපේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම. එක ශීර්ෂයක් හරි මෙන්න මේ රූපේ පැත්තට නිරලා ඇවිල්ලා තියෙනවා නම් අන්න ඕවට කියනවා අවතල බහු අශ්‍ර කියලා. එතකොට මේ දෙකේ වෙනස්කමක් තමයි අපෙන් ඔය අහන්නේ. එක වෙනස්කමක් ඔන්න ඕක ලියන්න පුළුවන්. එකක් තමයි මධ්‍යයේ ඉඳන් බලපුවාම ශීර්ෂ ටික රූපයෙන් පිටතට නිරනවා නම් ඒවා උත්තල බහු අශ්‍ර. ඒ වගේම එක ශීර්ෂයක් හරි බහු අශ්‍රය තුලට නිරනවා නම් ඒවා අවතල බහු අශ්‍ර. ඔය දෙක තමයි ප්‍රධාන වෙනස්කම් දෙක වෙන්නේ. එතකොට මම එක තුන්වෙනිකට උත්තරේ නොලියා ඉන්නම්. ලියා ගන්න පුළුවන් ඔයාලට මම කලින් කිව්ව උත්තරේ. හතරවෙනි කොටස
කෝණ සහ පාද අනුව බහුවස්ත්‍ර නම් කරන්නලු ABCDE කියලක්කෝ ත්‍රිකෝණ පහක් දීලා තියෙනවා. මං ඒ ටික ලියා ගන්න. ABCD සහ E. A කියන ත්‍රිකෝණය හොඳට බැලුවොත් පේනවා එක ඉරි කෑල්ලක් ගහපු පාත දෙකක් තියෙනවා. ඒ කියන්නේ පාද දෙකක් සමානයි සම ද්විපාද ත්‍රිකෝණයක්. B කියන රූපය බැලුවොත් කිසිම පාදයක් සමාන නෑ. මේකට එක ඉරයි, මේකට ඉරි කෑලි දෙකයි, මේකට ඉරි කෑලි 3යි. මේක විෂම ත්‍රිකෝණයක්. විෂම ත්‍රිකෝණයක්. එතකොට C බොහොම පැහැදිලි. මෙන්න මෙතන අංශක 90ක් තියෙනවා. එහෙනම් මෙයා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී කියලා ලියන්නේ මෙහෙමයි. එයා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඊට පස්සේ D ගැන බැලුවොත් D වල තියෙනවා අංශක 90ට වඩා වැඩි කෝණයක්. පාද ගැන මොකුත් දීලා නැහැ. එහෙනම් කෝණ 90 තමයි වර්ග කරන්න වෙන්නේ. අංශක 90ට වැඩි වෙනකොට එයා මහා කෝණයක් වෙනවනේ. එහෙනම් D කියලා කියන්නේ මහා කෝණී ත්‍රිකෝණයක්. අවසානම එක්කන E ගැන බැලුවොත් කෝණ තුනේම අගයන් තියෙන්නේ 60යි 70යි 50යි. එකක්වත් අංශක 90ට වැඩි නෑ. තියෙන වැඩිම කෝණෙත් අංශක 90ට අඩුයි. එහෙනම් අනිවාර්යයෙන්ම E කියලා කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක්. නිකම්ම සුළු කෝණී කියලා විතරක් ලියන්න එපා. සුළු කෝණී ත්‍රිකෝණයක් කියලාම ලියන්න. මොකද ත්‍රිකෝණ වර්ග කරන්න කියලානේ කියන්නේ. සුළු කෝණී ත්‍රිකෝණය. මම ත්‍රිකෝණය කියන එකට අර ත්‍රිකෝණ මාක් එක දැම්මා. හරි. මේ විදිහට තමයි එතකොට මේ පේපර් එකේ සම්පූර්ණ සාකච්ඡාව ඉවර වෙන්නේ. මම කලින් කියපු විදිහටම පළවෙනි පේපර් එක සාකච්ඡා කරලා දීලා තියෙන්නේ. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක තියෙනවා. ඕන කෙනෙකුට ඕන වෙලාවක ගිහිල්ලා බලන්න පුළුවන්. ඒත් එක්කම මේ විදිහටම අනිත් පන්ති වල ළමයින්ටත් දෙවෙනි වාර විභාගයට උදව්වක් විදිහට අනිවාර්යයෙන්ම විභාගයට යන්න කලින් මේ 2024 අවුරුද්දේ පේපර් සීරීස් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තවත් විශේෂයෙන්ම කියන්න ඕනේ ඉංග්‍රීසි මාධ්‍ය ශිෂ්‍යයන්ටත් මේ විදිහටම පේපර් සීරීස් එකක් මම ප්ලෑන් කරලා තියෙන්නේ. කාල වේලාව ලැබුණු විදිහට ඒ දේවලුත් කරලා YouTube channel එකට දානවා. ඕන කෙනෙකුට ඕන වෙලාවක බලන්න පුළුවන් විදිහට. වීඩියෝ එක ඉවර කරන්න කලින් ආපහු සැරයක් මතක් කරනවා පහළ description එකේ අපේ WhatsApp සමූහවල හැම group එකකම link එක තියෙනවා. ඕනම කෙනෙකුට Tamanට අදාළ group එක බලලා එකතු වෙන්න පුළුවන්. අනාගතයේදී ඔයාලගේ ඉගෙන ගන්න දේවල් වලට ලොකු මෙවලම් ප්‍රමාණයක් නොමිලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ විදිහට අද වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් මම විශ්වාස කරනවා මේ කරපු දේ ඔයාලගේ වාර විභාගයේ එක ලකුණක් හරි වැඩි කරන්න දායකත්වයක් හම්බ වෙනවා නම් ඒක තමයි අපි ලබන සතුට. ඒත් එක්කම මගේ අතින් මේ පේපර් එක කරනකොට සහ මගේ අතින් ඔය තව පාඩම් සීරීස් කරපුවා ගොඩක් තියෙනවා YouTube එකේ දාලා. ඒ දේවල් කරනකොට මගේ අතින් සිද්ධ වෙච්ච මොනවා හරි වැරදි ඒත් එක්කම සුළු කිරීමේ ප්‍රශ්න, ධන ඍණ ප්‍රශ්න ඒවා මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. මොකද අධ්‍යාපනික සම්බන්ධ කාරණාවක් දෙන හින්දා නිවැරදිභාවය කියන එක පුළුවන් උපරිමයෙන් තියාගන්න මම try කරනවා මගේ දැනුම පරාසයත් එක්ක. ඒ දේවල් තමයි විශේෂයෙන් අවසානයේ මතක් කරලා තියෙන්නේ. එහෙනම් ළඟ එන දෙවෙනි වාර විභාගයෙන් ඇකි උපරිම ලකුණකට යන්න පුළුවන් ශක්තිය දැරි ලැබෙන්න කියලා හැම ළමයෙකුටම ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. හැම දිනාටම බොහොම ස්තුතියි. සුබ දවසක්.